හලෝනේ ඉතින් කොහොමද අදත් ඉතින් මගේ එපිසෝඩ් එකට මගේ වීඩියෝ එකට එකතු වෙන ඔයගොල්ලෝව මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක මං හිතන්නේ තුන්වෙනි වගේ එපිසෝඩ් එක තමයි. ඔව්. ඉතින් අද අපි යනවා වැටවල් වැටවල් හදන්න ගස් හොයන්න යනවා. ගස් නම් ඉතින් ළඟපාතම තියෙනවා. ආයේ sugar cane හොයන්න යන්න ඕනේ. අපිට sugar cane වලින් කරන්න වැඩ ගොඩකුත් තියෙන නිසා sugar cane හොයන්න යන්න ඕනේ. පේනවා ටිකක් කරවල වෙලා තියෙන නිදාගමු. good night. හරි සුබ උදෑසනක්. ඔන්න මම නැගිට්ටා. ඉතින් මේ තියෙන්නේ සුන්දර ගින්දර උදෑසන. ගින්දර නෑ. ගින්දර පේන්නත් නෑ. පේන්න තියෙනවනේ. අර බලන්න. පේන්න තියෙනවා. හරි ඉතින් ඒක ගැන වැඩි හිතන්න ඕනේ නෑ. අද මට මේ දවස්වල වීඩියෝ දාන්න බැරුණා. ඩේටා ඉවර වෙලා. හරිද? ඩේටා ඉවර වෙලා. ඒකින්ද වීඩියෝ දාන්න බැරුණා. ඒක ගැන හිතන්න එපා. හරි අපි ආමර එහෙම පළඳගමු. සෝරි වෙන්න ඕනේ. දැන් නැද්ද පොඩ ඩාන්ඩු වෙනවනේ ඉතින්. හරි. ඇයි මම මේ ක්‍රාෆ්ටින් ටේබල් එක ගත්තේ? මොනවද හදන්නද? මට මතක නෑනේ. කමන්නේ බලමු බලද්දි මතක් වෙයි. මොකද හොයන්න නෙවෙයි. හරි එහෙනම් අපි මුලින්ම යන්න ඕනේ මේ sugar cane හොයන්න යන්න ඕනේ මුලින්ම. මොකද ඒක තමයි අමාරුම වැඩේ. ඒකින්ද ඒක කරලා ඉන්න ඕනේ. මෙතන එළියේ කුඩා සොම්බියෙක් හිටියා නේද? මට අහුණා කුඩා සොම්බියෙක්ගේ සද්දයක්. ඒ වගේම කුඩා සොම්බියෙක් හිටියා. අන්න පිච්චුණා. උනේ දේ පිච්චුනේ. බුදු අම්මෝ පේනව නේද යන කට්ටිය? ගියා නම් එහෙම ඉවරයි. එහෙනම් මට ගෙයකුත් හදන්න වෙනවා අලුතින්. පේනව නේද? මං දැන් කොහොමද එළියට? හරි මං එළියට ආවා. ඌනම් ක්‍රීපකාරයා නම් අර යන ගමන් හිටියා. කුඩා සොම්බියා පේන්න හිටියේ නෑ. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. දැන් අපි මෙන්න මෙයාව කෑම නෑ මල්ලි. මොනව කරන්නද ඉතින්? අනාගතේ ජීවත් වෙන්න අපිට ඒ වගේ දේවල් කරන්න වෙනවා. අනාගතේ අපි පැල හදාගෙන පැල කන්න බෑනේ. මොනවද බනිස් කමු? බනිස් ටිකක් හදාගන්න. හැබැයි ඒකට හොයාගන්න වෙනව නේද? මේ බලන්න. මෙතනත් එක්කෙනෙක් ඉඳලා හැංගිලා. හැබැයි මං උට ගහන්න කියලා හිතාගෙන නෙමෙයි ගියේ. පොඩ්ඩක් වැදුනා ඉතින්. දන්නේ නැද්ද ඉතින් ඔය පොඩ්ඩ. ඒක නෙමෙයි. මම මොකක්ද දන්නවද කරන්න ගියේ? මං දැන් යනවා sugar cane හොයාගෙන. ඒකට පොඩි දුරක් යන්න ඕනේ. මං හිතන්නේ එන්න කරගෙන මේ පොටල් එක හොයාගන්නවට පස්සේ දෙවෙනිම අමාරු වැඩේ තමයි මේ ගේම් එකේ sugar cane හොයාගන්න එක. දන්නේ නෑ. එහෙනම් මම ඉක්මනට යන්නම්. ටටා බයි. හරි මට මේ sugar cane ටිකක් හම්බුණා. මං ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් දික් වෙන හින්දා මං ඉතින් ඒක කපුවා. ඒක ගැන ඉතින් හිතන්න එපා. මේ බලන්න. ඔයාලට පේනවා ඉතින් අර ඈත ඉපිට ගම්මානේ මොකක් හරි එකේ තියෙනවා පේනවා sugar cane. අර තියෙන්නේ. හැබැයි ඒක ටිකක් ලොකුයිත් වගේ. කොච්චර තියෙන විදිහක් නැහැ නේද? 4ක් විතර. මේ බලන්න 4ක්මද කොහෙද තියෙනවා? කඩලා බලමු. කීයක් ආවද? 4ක් ඇවිල්ලා. සාමාන්‍යයෙන් එහෙම ඒවා අඩුයි නේද? අඩුයි. අපි මේ පැත්තට නැත්නම් අපි හිටපු පැත්තටම යමුනේ. එහා පැත්තට ගිහින්ම කිසිම අරමුණක් නැතුව අපිට යන්න වෙන්නේ. කිසිම අරමුණක් නැහැ නෙමෙයි. කමන්නේ මේ 4 අපි පැල කරගමු දැනට. පස්සේ වෙලාවක යන් හොයන්න. නැත්නම් ඒවා පැල වුණාට පස්සේ පොඩ්ඩක් වැඩි කරගමු sugar cane වගාව. අපොයි පොඩ්ඩෙන් ඉවරයි. එහෙනම් මම ටක් ගාලා යන්නම්. ටක් ගාලා කොට ඉතින් මේක එන වෙලාව යන වැඩක්. මම ගොඩක් දුර ආවා. එහෙනම් මම ටක් ගාලා යන්නම්. හරි ඉතින් ටක් ගාලා කියන්නේ ටක් ගාලා ලත වෙන්න බෑනේ. ඒකින්ද මම ඉතින් ටක් ගාලා ආවා. අර තියෙන්නේ මගේ ගෙදර. අලංකාර පුංචි ගෙදර. පුංචි කිව්වට ඉතින් පුංචිමත් නෑ. උඩ තට්ටුවකුත් හැදුවා නම් හැබැයි තවත් ලස්සනට හිටි. වහගමු. හරි බනිස් කන්න ඕන ඉස්සෙල්ලාම. බනිස් නෙමෙයිනේ. මොනවා හරි. වැඩේ ගොඩ. හරි. අපිට sugar cane 4ක් තියෙනවා. ඒ හොඳටම ප්‍රමාණවත් වෙන්නේ නැහැ ඉතින්. කමන්නේ මේ අපි මෙන්න මේ ටික කරමු. අපි මල් පෝච්චියක් හදාගත්ත මේකක් හැදුවනේ ඒක. ඒ ටික තමයි ඔය තියෙන්නේ. ඒක ගැන ඉතින් හිතන්න ඕනේ නැහැ. දැන් sugar cane ටික පැල කරන්න ඉස්සෙල්ලාම අපි යමු. sugar cane ටික පැල කරලා ඇවිල්ලා අපි අර බනිස ගැන බලමු. බනිස නෙමෙයිනේ. බනිසමයි කියවෙන්නේ. මොකද්ද? හරි මොකක් හරි කියලා හිතමු. අපි ඉස්සෙල්ලාම unlimited water sauce එකක් හදාගෙන ඉන්න ඕනේ. කන sauce නෙමෙයි ඉතින්. ඒක වෙනම කතාවක්. මොකක් හරි sauce එකක් නේ ඉතින්. water sauce එකක් කියමු. නෑ වතුර
වතුර ඇලක් හරිද? වතුර ඇලක් හදාගෙන ඉන්න ඕනේ. වැඩේ ගොඩ. එක වතුරක අයින ඕනේ ඒකට. ඊට පස්සේ අපිට එතන ඉඳන්ම මේව හදාගන්න පුළුවන්. ඒක මං ඉගෙන ගත්තේ කාගෙන්ද කියලා කියන්නේ නැහැ. වෙන දවසක් කියන්නම්. ඒක ඉගෙන ගත්තා කියන්නේ ඉතින් කමන්නේ. දාගත්තා. මේකක් ගත්තා. මෙතන කොටන්න ඕනි. ඉක්මනට මෙන්න මේ විදිහට අතින් කොටන්න එපස්. හරි. ඔන්න දැන් මේ පැත්තට දෙකක් කොටමු. එතකොට අපි පුළුවන් ගොඩාක් sugar cane වවා ගන්නට. අයියෝ මං වගේ එළ දෙනක් බලන්නකො ඉතින් සවලා කතේ තියාගෙනම නින්දලා තියෙන්නේ. මම මහා මෝඩයි. වැරදි තැනකින් නේද ආවේ? ඔව්නේ ආන් දැන් ගලාගෙන යනවා. අපි ඒකට සැලෙන්නේ නැහැ. මෙන්න මෙතනින් ගත්තා. මෙන්න මෙතනින් දැම්මා. දැන් වැඩේ හරි. දැන් මේ හතර පැල කරමු. පැල කරලා ඒව හැදෙනකන් උඩ අල්ලන් බලන් ඉන්න නෙමෙයි. ඒව හැදෙනකන් වැටක් ගහන්න ඕනේ. වැටක් ගහන්න අපිට යන්න වෙනවා අර මේ කැලේකට. හරි. අර තියෙන්නේ රෝස කැලේට යනවා. මං ආසම නැති පාටක් ඉතින්. මේ මද්දාහනේ අර අලු පාට ඒවා හොයන්නේ. අනික මේක පොඩි දූපතක්. වැඩේ ගොඩ. මේ ටික ඔක්කොම කපා ගන්නම් මං. ටටා. වැඩේ හරි මං ගොඩාක් කපා ගත්තා. අපිට 38ක් හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. වෙයිද ප්‍රමාණවත්? මන් දන්නේ ප්‍රමාණවත් වෙයිද නැද්ද කියලා. ඒක ගැන හිත ඉන්න වෙලාවකුත් නැහැනේ දැන් ඉතින්. ඒක නිසා අපි මෙන්න මේ විදිහට වැටවල් හදාගන්න ඕනේ. වැටවල් හදාගන්නේ කොහොමද? මොනවද ඒකට ඕන? මම ඉක්මනට හදාගන්නම් වැටවල් එහෙනම්. ලත වෙන්න බෑ ඉතින්. ඒක නිසා වැටවල් ඉක්මනට හදාගන්න ඕනේ. වැඩේ හරි. මං ගොඩාක් ඒවා හදාගත්තා. ගොඩක් ඒවාට ඉතින් ගොඩකුත් නෑ. හරි කොහොම හරි හදාගත්තනේ ඉතින්. දැන් වැඩේ පටන් ගන්න බැරි වෙයි. සොම්බිලා ස්පෝන් වෙනවා. හවස් වෙනවා. හරි. good morning මං නිදාගෙන ආවා. ඉස්සෙල්ලා මේ වලේ ඩර්ට් ටිකකින් ඒ ටික පුරවගෙන ඉමුකෝ. නැත්තම් බෑනේ ඉතින් හදන්න අපේ හරක් ගාලකුත් හදන්නම් කියලා මං හිතාගෙන ඉන්නේ. එතකොට අපිට කෑම ටිකක් හම්බ වෙනවා. ඒ ගැන එච්චර හිතන්න එපා ඉතින් හරිද? මම මේ ටික වාගන්න කොටක් ගාලා. මොකද කිව්වොත් නැත්තම් අපිට මේ කෑම හොයන්න යන්න ඕන හුඟක් දුර යන්නත් බෑනේ ඉතින්. වෙලාව යනවනේ ඉතින්. හරි මම මෙතනින් වැටක් ගහගන්න. කාලය රන් හා සමාන හින්දා මම මේ ටික ස්පීඩ් කරනවා. ඔන්න ඉතින් වැඩේ හරි මෙතනින්. මේක කොටලා මෙන්න මෙහෙම නැත්තම් දෙන්නෙක් ඇතුළට දාගන්න බැරි වෙනවනේ. දෙතුන් දෙනෙක් දාගන්න තමයි කල්පනාව. දෙතුන් දෙනෙක් කිව්වට ඉතින් 4-5 දෙනෙක්. ඔව් කීයක් හරි දාගන්නවා. ඒ ගැන හිතන්න ඕනේ නෑ. දැන් මෙන්න මේ විදිහට අපේ ගෙදර වටේත් වැටක් ගහගන්න ඕනේ. හරි. පේනව නේද? මම ලස්සන වැටක් ගහගත්තා. ලස්සන මම පොඩක් ස්පීඩ් කරා නැත්තම් බෑනේ. මේ වැඩිපුරත් එක්ක ස්ටේක් එකක් විතර හැදුවා. මේ වැඩි නෑනේ ඉතින්. තව ගොඩක් දේවල් තියෙනවා කරන්න. එතකොට නැත්තම් ආයි යන්න වෙනවනේ. ඒක නිසා හදවුවේ. හරි එහෙනම් මොකද හිතෙන්නේ? එහෙනම් ගිහින් එන්න. ටටා බයි.